ඇත්තටම ඉතින් මහා පුදුම බඩගින්නක් තිබුණා. බයරක් වෙන්නේ නැති කනේව පිච්චෙන නැතිනේ සංජීව. අපි ගුවා කෑවේ නැහැ බඩගිනි කියලා. ඊට පස්සේ රේෂන් පැකට් හමුදාවට දෙන්න. රේෂන් පැකට් දෙකක් නම් මේගොල්ලන්ට මදි වෙයි මේ තුනක්වත් දාලා දෙන්න මේ කෝපල් කියලා. ඔන්න කොහමද රේෂන් පැකට් හතරක්ම දාලා හදලා දුන්නා. අර කෝපල් ගැන මතක තියාගන්න. කෝපල් එක්ක ඒක හදන්න තන්නේ මුරුප්පු වගේ දේවාලට එහා පැත්තේ කරපුංච ගහක් තියෙනවා. ඒ කරපිංච ගහෙන් කරපිංච පොළ ටිකකුත් ගනලා දුන්නා. ඔහු හිටියේ ටී-ෂර්ට් එකෙන් කන තුනක් ගන්න නැහැ එතකොට. ඔහුත් හිටියා ඒ හදලා දීලා අපිට පිඟන් වලටත් බෙදලා දීලා පොඩි ප්ලාස්ටික් පිඟන් උන්ගේ අර පැක් එකේම තියෙන ඒවා. අපි කද්දි මේ ෆ්‍රිකියක් තියෙනවා මහත්තයා ගිහිල්ලා එන්න කියලා අර රේෂන් පැකට් එක හදපු කෝප්‍රලුයි අර සාජන් කෙනෙක් කරපිංච කඩන් ඇවිල්ලා තියෙන්නේ. ඒ රණවිරුවයි තවත් සහෝදර රණවිරුවයි තුන්දෙනා ගියා. අපි කකා හිටියා. විනාඩි 5ක් විතර යන්නේ නැති. ඔව් කොහමද රේෂන් පැකට් එකේ භාගයක් විතර කාලා කියලා හිතන්නකෝ. ඉතින් මේ අර වැස්ස වෙලාවට යන අකුණක් වගේ නිකන් පොළොව මේ හෙල්ලිලා යන පිපිරීමකට වඩා නිකන් බුම් ගාලා එන සද්දයක්. මම යෝධ සද්දයක් ඒක. ඇහුණා ඒත් ඉතින් අපිට ඒක ගානක් නැහැ හැමතැනම ওই විදිහට වෙනවනේ. හැබැයි එතන හිටපු මේ තව නිලධාරියෙක් කිව්වා ට්‍රැපින් එකක් කියලා. ඉතින් ට්‍රැපින් එකක් ඒකත් යනවනේ සංජීව. යුද්ධ ට්‍රැපින් උත් යනවා. ඉතින් අපි කකා හිටියා. උට මේ කුණු හර්පත් කියනවා බනිනවා බැන ඊට විනාඩි මම හිතන්නේ කාලි ඉවරලා අත හොදගෙන වතුර බොන්න වගේ වෙනකොට ගෝණි අර පෝර කවරේට පොළු දෙක දාලා අරන් එන්නේ තුවාලකාරයෝ. ඉදිරි ආරක්ෂක බලන්න. නැතු ඉතින් වඩාගෙන එන්න බෑනේ මේක. දාගෙන එන්නේ. දාගෙන එනවා. බැන එන්නේ. බනින් එල්ටි ටිකට. අපේ කොල්ලෝ. ඉති බැලුවම මේ අර රේෂන් පැකට් එක හදලා දීපු රණවිරුවා කෝපරල් එහෙම බැරිලා තිබුණා. අර ට්‍රැපින් අර මේ සරවන් සාජන් ඒ රණවිරුවාගේ මෙතනින් කකුල් දන පොළොත් තුනත් අඩියක් විතර උඩින් මොකුත්ම තිබුණේ නැහැ සංජීව. හරිද? අර මම කියපු විදිහටම බඩි වේපන් එක දියන් කියලා තමයි ඉල්ලුවේ. හැබැයි උඩ කෑල්ලට පණ තිබුණා. හොඳට. කිසිම ඩැමේජ් එකක් නැහැ. මේ යට ටික තමයි ගිහිල්ලා තිබුණේ. ඔව් වේපන් එකේ මිල්ල ගිහිල්ලා කොහම හරි වේපන් එක නැතුව ඉතින් ටැට්‍රේ දාගෙන යනාතිට උත් මරණයටපත් වෙලා තිබුණා. අර අනිත් එතන හිඳලා ගියපු සහෝදර රණවිරුවා ඒ බෝම්බේ ගියපු තැනම මරණයටපත් වෙලා තිබුණා.